සුබ දවසක් යාළුවනේ. අපි අද මේ නාන්න තැනක් බලන්නයි යන්න හදන්නේ. හරි ලස්සන තැනක් තියෙනවා නිදහසේ නාන්න පුළුවන්. අපි එතන හොයාගෙන තමයි මේ යන්නේ. මගේ ගමනට මේ පොඩි මල්ලි කෙනෙකුත් සම්බන්ධ වුණා. මට නෙවෙයි ඒ මල්ලිට තමයි මේ වැඩියෙන්ම නාන්න තැනකට යන්න ඕනි කියලා කරදර කළේ. අපි මේ නාන්න තැනකට ආවා. මෙතන තමයි අපි නාන්න ආපු තැන. ටිකක් කැලේ මැදින් එන්නත් තියෙනවා. ආවට පස්සේ නම් තැන හොඳයි ගොඩක්. තැන නම් ටිකක් අඳුරුයි. වැඩි අවුව එහෙමත් වැටෙන්නේ නැහැ. කැලේ මැද තියෙන ලස්සන තැනක්. මෙතන පහළ වෙල්යායට වතුර ගන්න ඇනිකට් එකක් බැඳලා වේල්ලකට වතුරත් අරන් තියෙනවා. ඒ 12 හරස් කරලා. මේ පේන ඉස්සරහ තැන තමයි නාන්න කියාපුම තැන. මෙතර මෙහෙම වුණාට ගොඩක් ගැඹුරුයි. සාමාන්‍ය ලොකු මිනිස්සෙක්ගේ බෙල්ල ගාවට විතර වතුර තියෙනවා ගැඹුරුම තැන. පොඩි අයට එහෙම නාන්න නම් මේ පල්ලෙහා ටිකේ තමයි නාන්න හොඳ. මෙතන ලොකු අයට තමයි ගැඹුරුම තැන සුදුසු. මේ නාන තැනට උඩහා ටිකෙත් ලස්සනට ගල්පාර එව්ව මෙව්ව තියෙනවා. ඕනනම් ඇවිදලා බලන්නත් පුළුවන්. ලස්සන ට්‍රැවල් එකක් වෙයි ඔයාලටත් ආවොත් මෙතනට. මෙතන මේ පෙන මතුවන තැන එහෙම මේ ගහෙන් ආපු මුල් ඇඩි එහෙම මුල් ගොඩාක් තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. එතන හිටගෙන ඉන්නත් හොඳට පුළුවම. අපි මේ සාමාන්‍ය දවසක ඇවිත් තමයි මෙහෙම තියෙන්නේ. වැහි කාලේට එහෙම නම් ගොඩක් වතුර වැඩිලු මේ හරියේ. සාමාන්‍යයෙන් බහින්නත් බැරි වෙන තරමට ගැඹුරු වෙනවලු. මෙතන මේ පෙන මතුවන තැනට හේතු වෙලා ඉන්නවා කියන්නේ වෙනමම අත්දැකීමක්. ඒකත් විඳලා බලන්න ආපු වෙලාවක. මේක ලොකු රූස රක්ෂිතයක් මැද තමයි තියෙන්නේ. මේ උඩ දියැලකුත් තියෙනවලු. මෙතන මේ 12 හරස් කරලා බැඳලා තියෙන ඇනිකට් එකකිනුත් වතුර පහළට වැටෙන තැන වලක් හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් එතනත් හොඳට නාන්න පුළුවන් පොඩි අයට. එහෙම හොඳට විනෝද වෙලා. මගෙත් එක්ක ආපු මල්ලිට නම් මම උඩහ වලෙන් නාන්න දුන්නේ නෑ. පහළ මෙතන ඇනිකට් එක ගාවින් පුලින්ම නාගන්න කිව්වා. එයා මෙතන හොඳට විනෝද වෙනවා පේනවා. අපි ඇති වෙනකන් හොඳට නාගෙන ඊට පස්සේ ලෑස්ති වුණා ගෙදර යන්න. මම ගෙදරින් එනකොට බිස්කටුයි බයිටුයි අරගෙන ආවා. මහන්සි වුණාම යනකොට කාලා යන්න. ඒ ගමන් බයිටුයි බිස්කටුයි කාලා ගමන නිමා කරන්න ගෙදර යන්න පිටත් වුණා. ඔයාලත් ඇවිත් බලන්න හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක්. ලොකේෂන් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට.